දවසේ මෙනෙහි කිරීම. මදයාබර සහෝදර සහෝදරියනි, සමාජය තුළ නපුර දූෂණය උපරිම තත්ත්වයකට පැමිණෙන විට දෙවියන් වහන්සේගේ පණිවිඩයද ඒ කාලය සමග හිලිදරව් වනවා. දුක්කම් කටළු මැද ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්නද ශක්ති සම්පන්නව සිටින්නටද යහපත කිරීමෙහි නිරත වන ලෙසද අද දින ශුද්ධ වූ පාවුලතුමා අපට ආරාධනා කරනවා. ඒ වගේම අද දින සුපුවත තුළින් අප කැඳවන්නේ යුක්තිය, දයාව සහ ඇදහිල්ල තුළ ජීවිතය ගොඩනගා ගත යුතු බවටත් පිටස්තර වූ ආටෝපවලින් වැළකී ඇතුලාන්ත ජීවිතය නැමැති ඒ මහා නිධානය අයිති කරගන්නට උත්සාහ දැරීමටත්. Radio Veritas Asia Sinhala Service.